චූටි බබාලා ලෙඩ වුණාම කන්නේ නෑනේ. ඉතින් අපි අද බලමු චූටි බබා ලෙඩ වුණාම එයාට දෙන්න පුළුවන් රසම රස පෝෂණීය සුප් එකක්. මම මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට අන්සෝල්ටඩ් බටර් ටිකක් දාගන්නවා. මේකට පොල් තෙල් උනත් දාගන්න පුළුවන්. බටර් ටික රත් වෙගෙන එද්දි මම ඒකට රතු ලුණු ගෙඩියක් චූටියට කපාගෙන දාගන්නවා. ඒකටම කරපිංචා ටිකකුත් දාගන්නවා. ඔයාලා බබාලට සුදු ලුණු පුරුදු කරලා තියෙනවා නම් සුදු ලුණු ටිකකුත් දාගන්න පුළුවන්. මේක ටිකක් සුවඳ එනකම් බැදෙන්න දෙන්න. මම මේකට සෝදාගත්තු පරිප්පු ටිකක් එකතු කරගන්නවා. හාල් ටිකක් උනත් දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ඉරිඟු ඇට ටිකක් එකතු කරගන්නවා. මේකට ඔයා බබාට පුරුදු කරපු ඕනම එළවලු වර්ග කිහිපයක් එකතු කරගන්න. මම එකතු කරේ කැරටුයි, අලයි, ලීක්ස්ුයි. මම පොඩි මාළු කෑල්ලකුත් මේකටම එකතු කරගන්නවා. ඔයා මේ වෙද්දි බබාට චිකන් පුරුදු කරලා තියෙනවා නම් චිකන් කෑල්ලකුණත් එකතු කරගන්න පුළුවන්. මේ එළවලු, මාළු, බටර් එක හොඳට ටෙම්පරාදු වෙන්න මම චුට්ටක් වෙලා මේක වහලා තියෙනවා. දැන් මට හිතෙනවා මේක ටෙම්පරාදුනා ඇති කියලා. මම මේකට වතුර ටිකක් දාලා වහලා තියෙනවා. ආයි මේ එළවලු ටික හොඳට තැම්බෙන්න. මේකේ වතුර ටිකක් හිඳුනට පස්සේ මෙන්න මේ ප්‍රමාණයෙන් මම ලිප ඕෆ් කරගන්නවා. මම අද බබාට මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරලා තමයි දෙන්නේ. වෙනද කෑම වලට වඩා චුට්ටක් ඝනකම අඩු වෙන්න තමයි මම මේක අද හදාගත්තේ. ඔයාලට මේ ගානත් වැඩි වගේ තේරෙනවා නම් තව වතුර චුට්ටක් දාලා හදාගන්න පුළුවන්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු.